ආයුබෝවන් මෙම ටියුටෝරියල් එකෙන් සෙන්ට්‍රල් ෆිෂ් මාකට් පෝර්ටලය වෙත පිවිසෙන ආකාරය සහ එහි දත්ත නිරීක්ෂණය කරන ආකාරය ඔබට පැහැදිලි කරයි. මුලින්ම ඔබගේ යූසර් නේම් සහ පාස්වර්ඩ් ඇතුළත් කර පද්ධතියට පිවිසෙන්න. එවිට ඔබව සෙන්ට්‍රල් ෆිෂ් මාකට් පෝර්ටලය වෙත යොමු කරනු ඇත. Wholesale prices. පළමුවෙන්ම ඇති Wholesale prices ටැබ් එක තුල fish, ear, view සහ date and filters භාවිතා කර තොග මිල ගණන් වෙන් කරගත හැක. මෙහිදී latest fish price, average of price සහ percentage of price change over period යන සංඛ්‍යාත්මක දත්ත පෙන්වනු ඇත. මීට අමතරව price alert, percentage of price change වැනි තොරතුරුත් price comparison සහ price trend වැනි charts මගින් මිල ගණන් වල සිදුවන වෙනස් වීම් සවිස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. Operations stock arrival. මීළඟට ඇති Operations tab එක තුල fish, province, year, period සහ date යන filters භාවිතා කර වෙළඳ පොළට මත්ස්‍ය තොග ලැබීම පිළිබඳ දත්ත ලබා ගත හැක. මෙහිදී fish stock, types of fish, provinces සහ fisheries regions යන දත්ත සංඛ්‍යාත්මකව පෙන්වයි. එමෙන්ම stock arrival, fish wise stock සහ province wise stock arrival වැනි charts මගින් මත්ස්‍ය තොග ලැබීමේ ප්‍රවණතාවයන් සහ ප්‍රදේශ අනුව සැපයුම් සිතියම් හෝ ලයිස්තු ලෙස නිරීක්ෂණය කළ හැක. Transportation. පද්ධතියේ ඇති Transportation tab එක මගින් මත්ස්‍ය ප්‍රවාහනය පිළිබඳ දත්ත ලබා ගත හැක. මෙහි lorry types, province, year, period සහ date යන filters පවතින අතර number of lorries, provinces සහ regions යන දත්ත සංඛ්‍යාත්මකව පෙන්වයි. මීට අමතරව number of lorries, fish wise stock සහ province wise stock arrival වැනි charts මගින් ප්‍රවාහන කටයුතු සිදුවන ආකාරය සහ ලොරි රථ වර්ග අනුව දත්ත විශ්ලේෂණය කර හැක. Ask me more. අවසානයේ ඇති Ask me more tab එක භාවිතා කර පද්ධතියේ දත්ත පිළිබඳ ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් ඇතුළත් කර ශනිකව පිළිතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.